එතකොට සුරංගනා ලෝක මැව්වා. හිටගෙන දිවි ලෝකෙ මැව්වේ. කොල්ලන්ට පෙන්නුවා ජපන් බයිසිකල්. මිනිස්සුන්ට පෙන්නුවා ලක්ෂ 12මාරි විට්ස් කාර්. 10,000ක් දෙනවක 10,000 මදිද? එහෙනම් 15,000ක් දෙනවා කිව්වා. මාගා ඔක්කොම වීඩියෝ තියෙනවා කාටවත් නැහැ කෙනෙක් නැහැ කිව්වොත් මම දැන් දාලා පෙන්නනවා. එහෙම කියලා මුළු රටම එක මිටර අන්දලා බලය අරගෙන අද දැන් මේ බලය කඩන් වෙලා තියෙන තමන්ගේම ඉසමතර. ඒකනේ ආධ්‍යාත්මික නායකයන්ට දුහන්න උනේ. ඉතින් අද ඩයස්පෝරාව රැවට්ටුවා. සිංහල ඩයස්පෝරාව නැවතුවා. රටම එක පිටට රවට්ටලා දැන් හත් පොලේ ගාගෙන කොලෙත් තිරාගෙන ඇඟෙත් හලාගෙන තියෙන්නේ. අපි හිතුවේ නෑ අත් වශයෙන්ම මෙහෙම මේ ආණ්ඩුව මේ තරම් පීචන් වෙයි කියලා. අවුරුද්දයි ගියේ යන්තම්. අද පේරවනේ හැම තැනම උද්ඝෝෂණ අපේ මන්ත්‍රීතුමා කිව්වා අලගොවියා මහපාරේ හමුදා සොල්දාදුවා මහපාරේ වැස්සර තෙමීගෙන ඉන්නවා. සැලැස්මක් නෑ. ක්‍රමවේදයක් දන්නේ නෑ. පටන් ගන්න තැනක් දන්නේ නැහැ, ඉවර කරන්න තැනක් දන්නේ නැහැ. බයිලා විතරයි ගහන්නේ. ඒකනම් අර MS පොඩාන්ඩුලා හොඳට බයිලා ගහන්න නම් ඉගෙනගෙන තියෙන කට්ටිය වැඩ බෑ. අද එක ව්‍යාපෘතියක් නැහැ. කර්මාන්ත අමාත්‍යාංශයෙන් මොනවද කරලා තියෙන්නේ? කර්මාන්ත අමාත්‍යාංශයෙන් දුඹුරු සීරි කඩයක් දැම්ම මේ අවුරුදු ඔච්චරයි කරේ. එතකොට බික්කුච්චන් මාගාව තියෙන වොයිස් රෙකෝඩ් එක බික්කුච්චන් කන්ටේනර් පන්නන කතා කරනවා මේ රේගුවත් එක්ක මම දාලා පෙන්නන්න නැහැ කිව්වොත් අන්න වරුණ රාජපක්ෂ තමයි ඒක දැම්මේ එළියට. ඉතින් ඒ වගේ අද හැමතැනම හොරකම වංචාව දූෂණය නාස්තිය. පෙරපාරෙම හොර තක්කඩි මම ජනාධිපති වෙන්න කිව්වා මේ කොහොමද රනිල් වික්‍රමසිංහ පරද්දන්න ඕනේ කියන එක හොර තක්කඩි ආණ්ඩුවක්. නමුත් ඒක පෙර මොනවාකට ගෙනාවු ආණ්ඩුව? අර ෆොටු ගෑනේ දිලා කැහි ගෑනේ ගෙනාවා. ඒ හොරපාරෙමයි යන්නේ. හොරපාරෙමයි යන්නේ. පුරුද්දද මන් දන්නේ නැහැ. ඉතින් මෙහෙම රටක් කරන්න බෑ. කලපුරුද්ද පළපුරුද්ද නැහැ. පෙට්ටි කඩයක්වත් දාලා ඉඳි කට්ටිය නෙමෙයි. කටින් බදලා කොට හිටෙවුවා මිසක්. ඉතින් මම හැබැයි ජනාධිපතිතුමාගේ නම් මුකුත් කියන්නේ ජනාධිපතිතුමා වමනාව තියෙනවා. කැබිනට් එකේ 5-6 දෙනෙක් ඉන්න මේ ආණ්ඩුව කන. ඔය 5-6 දෙනා හන්ද තමයි මේ ආණ්ඩුවට ගෙදර යන්න වෙන්නේ. ඒක ස්ථිරයි. මොකද එතුමාගේ වමනාව මම එතුමා පෞද්ගලිකව දන්නවා 2005 ඉඳන්. එතුමා පොසිටිව් මිනිස්සෙක්. අද මොනවාද පාර්ලිමේන්තුවේ කාන්තාවකට යන්නේ නැහැ පාර්ලිමේන්තුවට. කුණු හර්ප කියනවා. තව තැන් වලට බැස්සාම තව ඒවා කියනවා. හත් පොලේ කට ඇරියොත් නා ගන්නවා. එතකොට උසාවි නියෝග අභියෝගකට ලක් කරනවා. මේව මොලේ තියන අය කරන වැඩද මේ? ඒව කරලා මේ රටක් යන්න බෑ. ආර්ථික සැලැස්මක් නැහැ.